යාළුවනේ මට තව රිපෙයාර් එකකට ලැප්ටොප් එකක් ආවා. Acer ලැප්ටොප් එකක් E series එකක් E5 574 මෙන්න මේක තමයි මොඩල් එක. Acer Aspire E5 574 series එක. මේකේ කූඹි හිටියා. කූඹි හිටපු නිසා මම මේකේ මදර්බෝඩ් එක ගලවා ගත්තා. වෙනමම මේකේ ගැටලුව තිබ්බේ ඇත්තටම මේ කන්ඩිෂන් එකෙන් නෙවෙයි. මේ බෝඩ් එක තිබ්බේ මේ ඔක්කොම උස්සලා තිබ්බේ. මේ පවර් සප්ලයි මේ කොයිල් ටික පැත්තක් උස්සලා තිබ්බේ. මොකද මේක කලින් රිපෙයාර් කරපු බෝඩ් එකක්. එතනින් කියලා තියෙන්නේ කස්ටමර්ට ලැප්ටොප් එකට මදර්බෝඩ් එක රීප්ලේස් කරන්න වෙයි කියලා. ඉතින් මට පොඩ්ඩක් බලලා දෙන්න කියලා මේක දුන්නා. ඉතින් බොහෝ වෙලාවට මේකේ කෝ එක ෂෝට් වෙලා තියෙන්න පුළුවන් කියලා මම සැක කරනවා. මොකද ගොඩක් අඩුයි මේ ඉම්පිඩන්ස් කෝ එකේ. කොටිම කියනවා නම් 0 තමයි නැතිම තරම්. එක්ක නේද? දැක්කද? මේ සප්ලයි දෙක හොඳයි. මේකයි almost 0. ඉතින් ඒක තමයි ගැටලුවකට තියෙන්නේ. ඉතින් මම සැක කරනවා බොහෝ වෙලාවට මේකේ කෝ එක ෂෝට් වෙලා ඇති කියලා. මම ඒක ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්නම්. මේකේ කෝ එකත් එක්කම මෙන්න මේ MOSFET එක හීට් වෙනවා. මේක MOSFET එකක්. මේ අතර MOSFET ඩුවල් MOSFET. තුට මේ පවර් සප්ලයි එකේ IC එක තියෙනවා යට. තුට මේක IC එකෙන් තමයි මේ සප්ලයි හතරම ඔන් කරන්නේ. GFX එකයි, කෝ සප්ලයි 2යි, කෝ සප්ලයි 3යි. ඇත්තටම කලින් ඔයගලන්ට පේනවා ඇති මේ කොයිල් එක මේ ඩැමේජ් කරලා තිබ්බා. මේ තියෙන මේ කොයිල් එක මේ කවුරු හරි මේ පැත්තෙන් උස්සලා තිබ්බේ. මේක ඩැමේජ් වෙලා. ඊට අමතරව මම දැක්කා මෙතන මෙන්න මේ කැපැසිටර් එකේ තමයි මේක ක්‍රැක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලොකු ලෝඩ් එකක් කෝ එකට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අපිට චෙක් කරන්න පුළුවන්. මොකද මේ කැප් එක තියෙන්නේ කොයිල් එකෙන් මේ පැත්තේ. කොයිල් එක මේ පැත්තේ තු ඩිරෙක්ට් කෝ එකට එන සප්ලයි එකක්. ඒකට මේකේ මේ කැපැසිටර් එක ක්‍රැක් වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මම කරලා පෙන්නන්නම්. ඒක ඉදමිලා ක්‍රැක් වෙලා තියෙන්නේ. එතකොට වක්කරි කෝ එකේ ෂෝට් එකක් වෙලා තියෙනවා කියලා සෙට් කරන්න පුළුවන්. තව සෙට් කරන්න පුළුවන් එකක් තමයි මේ MOSFET එක හීට් වෙනවා. කියන්නේ මේ වෝල්ටේජ් එක හැදෙනවා. මේක VCC SA කියන වෝල්ටේජ් එක. VCC SA කියන වෝල්ටේජ් එක මේක හැදෙනවා. හැදිලා එහෙම ඕෆ් වෙනවා. කියන්නේ මේක හැදිලා මේකේ කරන්ට් එක මැක්සිමම් යන්න පුළුවන් ඇම්පියර් 5යි. ඇම්පියර් 5ට වඩා ගත්ත ගමන් IC එකෙන් ඔෆ් කර ගන්නවා. ඒක තමයි වෙන්නේ.
ඔයගලන්ට පෙන්නන්නම් thermal cam එක දාලා මේ කොහොමද වෙන්නේ කියලා. මම සප්ලයි ඔන් කරගන්න. මම මදර්බෝඩ් එක ඔන් කරනවා මෙතන. දැක්කද? ඔයගලන්ට මම පෙන්නන්නම් මේ වෝල්ටේජ් එක හදලා ඔෆ් කරගන්නවා. වෝල්ටේජ් එක හදලා ඔෆ් කරගන්න. සමහරට බොහෝ වෙලාවට ඒක වෙන්නේ කෝ එක ෂෝට් වුණාම. 0.94 හදනවා ඔෆ් කරගන්නවා. මේක බලන්න මේක හදනවද කියලා. ඒක හදන්නේ නැහැ. මේක හදන්න. ඔයාලට මම පෙන්නන්නම්. මේ තමයි CPU කෝ එක. CPU කෝ එක හීට් වෙනවා. සිස්ටම්ස් එක දැක්කද? සිස්ටම්ස් එක 152ට ඒක මේ හීට් වෙන්නේ එක තැනයි. එක තැනක් තමයි ඕවර් හීට් වෙන්න ඕන බලන්න. දැක්කද? ආනේ කෙලවර CPU එකේ කෙලවර. ඒ කියන්නේ CPU එකේ මේ හරිය තමයි හීට් වෙන්නේ. මෙතන මේ හරිය තමයි හීට් වෙන්නේ. ඒත් එක්කම හීට් වෙනවා. මේ පැත්තේ MOSFET එකක්. ඒ කියන්නේ වෝල්ටේජ් එක හදන MOSFET එක දැක්කද? සිස්ටම්ස් එක 40යි 45යි. මෙන්න මේ MOSFET එකත් හීට් වෙනවා. මොකද මේ වෝල්ටේජ් එක හදනවා මෙයා. මේක හදනවා. මේ MOSFET ඩුවල් MOSFET එක කරා මේක හදනවා. එතකොට මේක ෂෝට් නිසා ලොකු කරන්ට් එකක් ඩ්‍රේන් වෙනවා. ඒ නිසා MOSFET එක රත් වෙනවා. දැක්කද? MOSFET එක රත් වෙනවා සෑහෙන්න. CPU එක කෙලවරක් විතරයි හීට්. ඊට මේ CPU එක ඩැමේජ් වෙලා තියෙන්නේ. මේ CPU එක ඩැමේජ් වෙලා තියෙන්නේ. මේ CPU එකේ කොහොම එක තැනක් විතරක් හීට් වෙන්න බෑ. හීට් වෙනවා නම් මේ සම්පූර්ණ හීට් සිංක් එකම දැක්කද? එක කෙලවරක් විතරයි හීට් වෙන්නේ. ඒත් එක්ක මේ MOSFET එකත් ලොකු ලෝඩ් එකක් අදින්න නිසා ලොකු කරන්ට් එකක් අදින්න නිසා එයත් හීට් වෙනවා. ඉතින් මේ බෝඩ් එක ඇත්තටම හදන්න බෑ. ඉතින් හදලා වැඩකුත් නැහැ. CPU එක රීබෝල් කරන්න ඕන. එහෙම නැත්නම් අලුත් බෝඩ් එකක් දාන්න ඕන. ඉතින් ඒකට අපිට කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් කරන්න බෑ. මේ ලැප්ටොප් එක මම රිටර්න් කරනවා. මේක අපිට හදන්න පුළුවන් එකක් නෙවෙයි. නැවත රිටර්න් කළා කස්ටමර්ට දෙන්න යවනවා. සප්ලයි ඔක්කොම හැදෙනවා. කිසි ගැටලුවක් නැහැ. දැන් මේකෙත් මේ PCH power supply එකත් හැදෙනවා. PCH එක හොඳයි.
කෝ එක තමයි ෂෝට් එක තියෙන්නේ. මේ PCH power එක හැදෙනවා මේ 1 watt හැදෙනවා දැක්කද? ground වෙලා නැහැ. 1.0 හැදෙනවා. 3 volt 5 volt හැදෙනවා. 3.3 5.2 RAM supply එක හැදෙනවා. 1.35 ඊළඟට මෙන්න මේකත් හැදෙනවා 1.09 මේ 0.9 VCC SA. ඒකට ඇත්තටම මේ සප්ලයි එක හැදිලා මෙයා ඉනිෂියේට් වෙන්න යනවා. නමුත් CPU එක ෂෝට් නිසා මෙයාගෙන් කරන්ට් එක ටිකක් වැඩිපුර අදිනවා. ඇම්පියර් 5ට වඩා වැඩියෙන්. ඒකට වෙන්නේ හරියෙන් කට් ඔෆ් කරගන්නවා. IC එකෙන් කට් ඔෆ් වෙනවා. කස්ටමර් කැමැත්ත අනුව CPU රීබෝල් කරන තැනකට දීලා යට CPU එක රීබෝල් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් මදර්බෝඩ් එකක් ලැප් එකට රීප්ලේස් කරගන්න වෙනවා. හරි බොහොම ස්තුතියි යාළුවනේ මේ පැරේට් එක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි.